මතක තියාගන්න තව අවුරුදු 5කින් 6කින් වෛද්‍යවරයෙක් වෙලා එළියට එනකොට සමහර විට මෙච්චර කල් ගණන් ගත්තේ නැති නෑදෑයෝ පස්සෙන් එන්න පටන් ගන්නවා. හරිද? මෙච්චර කල් ගණන් ගත්තේ නැති අසල්වැසියෙක් ඉන්නවා නම් ඒ අසල්වැසියා පස්සෙන් ඇවිල්ලා hina වෙලා කතා කරන්න පටන් ගන්නවා. මෙච්චර කල් වැඩිය ගණන් ගත්තේ නැති යාළුවෝ අනේ කියාගෙන ළඟට ඇවිල්ලා කතා කරන්න පටන් ගන්නවා. ජීවක කතා වස්තුව කියලා කතා වස්තුවක් තියෙනවා පූජාවලිය. ජීවක. බුදුහාමුදුරුවන්ට ලේ පොදක් හෙලවිච්ච වෙලාවක නම් බෙහෙත් කළේ ජීවක. සමහර වෙලාවල සමහර ඖෂධ වර්ග දුන්නාම ඇඟට අමාරු වෙන නිසා එක අවස්ථාවක ජීවක වෛද්‍යවරයා තීරණය කරනවා බෙහෙත් ගල්වපු බෙහෙත් අතුල්ලපු මල් තුනක් බුදුහාමුදුරුවන්ට දෙනවා ඉඹින්. මේ බෙහෙත ආග්‍රහණය කරන්න දුන්නොත් අර අතුරු ආබාධ එන්නේ නැහැ, සයිඩ් ඉෆෙක්ට්ස් එන්නේ නැහැ. මල් තුනක බෙහෙත් ගාලා බුදුහාමුදුරුවන්ට දෙනවා ඔබ වහන්සේගේ ශරීරයට අබමල් රේණුවකවත් වේදනාවක් වෙනවට මම කැමති නැහැ බුදුහාමුදුරනේ. බෙහෙත වැළඳුවොත් මේ අතුරු ආබාධ එන්න පුළුවන්. ඒ නිසා මේ මල් තුන ඉඹින්න ඒකෙන් ඔය ලෙඩේ හොඳ වෙලා යනවා. ජීවක වෛද්‍යවරයා. ශිල්ප බලයෙන් සියලු දේ උපදවා ගත්ත කෙනෙක්. පූජාවලියේ තියෙන කතාව වේලපන්තියේ තියෙනවා. වාගෙන කියවන්න. ඒ නිසා මේ ඉන්නෙත් අනාගතයේ එහෙම ජීවකලා වෙන්න පිං තියෙන අය. ඒ නිසා අපි හැමදාම හදවතින් ආශිර්වාද කරනවා. මිනිස්සු සමහර කියනවනේ ඔය විදිහේ නේද? ડોක්ටර්ව දැක්කත් ඇති, ළඟට ආවත් ඇති, කතා කළත් ඇති කියලා. ඒ වගේ කෙනෙක් වෙන්න. ගුණගරුක, කාරුණික, මොකද මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ නිසා ඒ ගනුදෙනුව බොහෝම සාර්ථකව කරන්න පුළුවන් ආදරණීය ලෙන්ගතු වෛද්‍යවරියක් වෙන්න තව අවුරුදු 5කින්